සක්යාලුවනේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Daily Jobs YouTube channel එකත් එක්ක. අද Daily Jobs site එකට job vacancies දෙකක් මේ විදිහට අවිල්ලා තියෙනවා. දෙකම ශ්‍රී ලංකන් එයාලයින් එකේ job vacancies දෙකක්. ඉතින් මේ දෙකට ඔයගොල්ලන්ට අද දවසේ apply කරන්න පුළුවන්. ඉතින් මේ දෙකට ඔයගොල්ලන්ට apply කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම එන්න ඕනේ Daily Jobs site එකට. මේ විදිහට Google එකේ search කරන්න Daily Jobs කියලා. search කළා ඔයගොල්ලන්ට ලේසියෙන්ම site එකට එන්න පුළුවන්. site එකට ආවට පස්සේ මේ විදිහට පහළට එද්දී ඔයාලට මේ job vacancies දෙක අද මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි job vacancy තමයි flight crew first officer job vacancy ශ්‍රී ලංකන් එයාලයින් එකේ. ඉතින් මේ job vacancy එකට අයිදුම් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ පහළ තියෙන view job කියන බටන් එක click කරන්න. ඉතින් මේ විදිහට බටන් එක click කරාට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේ job vacancy ගැන සියලුම විස්තර මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී post එකක් තියෙනවා. ඉතින් මේ post එකේ දාලා තියෙනවා මේ job vacancy ගැන සියලුම විස්තර. ඉතින් මේ job vacancy අයිදුම් කරන්න ඔයාලට තියෙන්න ඕන requirements මෙන්න මේ විදිහට මේ job vacancy එක දාලා තියෙනවා. ඉතින් මේ requirement තියෙනවා නම් ඔයාලට මේ job vacancy එකට අයිදුම් කරන්න පුළුවන්. ඉතින් අයිදුම් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ තියෙනවා apply via website කියලා බටන් එකක්. මෙන්න මේ බටන් එක click කරන්න. ඉතින් ඒ විදිහට බටන් එක click කරාට පස්සේ ඔයාව අරගෙන ඉන්නේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ වෙබ්සයිට් එකට මෙන්න මේ විදිහට. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ job vacancy එකට අයිදුම් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ උඩ තියෙනවා I am interested කියලා බටන් එකක්. මෙන්න මේක click කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට පහලින් ෆෝම් එකක් එනවා. ඉතින් මේ ෆෝම් එක ෆිල් කරලා පුළුවන් ලේසියෙන්ම මේ job vacancy එකට අයිදුම් කරන්න. ඉතින් දැන් ඇවිල්ලා මේ job vacancy එකට අයිදුම් කරන්න. ඒ වගේම දෙවෙනි job vacancy තමයි ශ්‍රී ලංකන් එයාලයින් එකේ sales executive job vacancy. ඉතින් මේකටත් apply කරන්න තියෙන්නේ මේ පහළ තියෙන view job කියන බටන් එක click කරන්න. ඉතින් මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනදිත් මේ job vacancy ගැන post එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ post එකේ තියෙනවා මේ job vacancy ගැන සියලුම විස්තර. ඉතින් මේ job එක ගැන මේ විදිහට දාලා තියෙනවා. ඒ වගේම මේ job එක අයිදුම් කරන්න ඔයාලට තියෙන ඕන qualification මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ආවිල්ලා මේ post එක කියවන්න. කියවලා ඔයාලට මේ requirements තියෙනවා නම් විතරක් ඔයා මේ job vacancy එකට අයිදුම් කරන්න. ඉතින් අයිදුම් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම තමයි apply via website කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් එක click කරන්න. ඉතින් මේ විදිහට බටන් එක click කරාට පස්සේ කලින් වගේම ඔයා අරගෙන ඉන්න ශ්‍රී ලංකන් එයාලයින් එකේ වෙබ්සයිට් එකට මේ විදිහට වෙබ්සයිට් එකේ මේ job vacancy එක තියෙන තැන තමයි ඔයගොල්ලෝ අරගෙන ඉන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් කලින් වගේම මෙන්න මේ I am interested කියන බටන් එක click කරලා ඔයගොල්ලන්ට මේ පහලින් එන form එක fill කරලා මෙතනදී මේ form එක සියලුම details fill කරන්න. fill කරලා ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම මේ job vacancy එකට අයිදුම් කරන්න. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් අද දවසේ ඇවිල්ලා තියෙන මේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ job vacancies දෙකටම apply කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට daily job site එකට job vacancy එකක් දාගන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට site එකට එන්න. site එකට ආවට පස්සේ මෙතන උඩ තියෙන post job කියලා මෙන්න මේක click කරන්න. ඉතින් මෙතනදී package එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ package එක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ job vacancy එක daily job site එකේ මේ විදිහට දානවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාගේ job vacancy ගැන වීඩියෝ එකක් හදලා ඔයාලට මේ පේන හැම social media එකේම මම upload කරනවා. ඉතින් මේ ඔක්කොටම ඔයාලට වැය වෙන්නේ රුපියල් 999යි. ඉතින් ඔයාලට job vacancies තියෙනවා. ඔයා වැඩ කරන තැන එහෙම නැත්නම් ඔයා company owner කෙනෙක් නම් ඔයාගේ company job vacancies තියෙනවා නම් ඔයාලට පුළුවන් daily job site එකට ඒ job vacancies දාලා ඉක්මනින්ම කට්ටිය හොයාගන්න. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් දවස ගානේ එන අලුත් job vacancies ගැන updates දැනගන්න daily jobs YouTube channel එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඒකට YouTube channel එක subscribe කරලා අනිවාර්යෙන් bell notification එකත් all කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.